අද මම ඉන්නේ මම මුලින්ම Avatar 2 එක යවපු තැන. ඉතින් මෙතන සාමාන්‍ය ලොකු ස්පේස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මුලින්ම ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දි චුට්ටක් ප්‍රැක්ටිස් වෙන්න වගේ ෆ්ලයි කරන්න පුළුවන් තැන තමයි මෙතන. ඒ යවලා දැන් ටිකක් කල්. එතකොට දැන් කලින්ට වඩා ටිකක් ප්‍රැක්ටිස් වෙලා තව තැන් වල යවලා අස්සල් වල යවලා. ඉතින් අද මම චුට්ටක් ඊට වඩා රිස්කි විදිහට ඩ්‍රෝන් එක යවන්න කියලා තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. දැන් කලින් බිගිනර් මෝඩ් එකෙන් තමයි යවුවේ ඩ්‍රෝන් එක. එතකොට අද චුට්ටක් ඊට වඩා නෝමල් මෝඩ් එකෙන් ස්පෝර්ට් මෝඩ් එකෙන් චුට්ටක් යවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි යවලා බලමු ඩ්‍රෝන් එක. ඕකේ. හෝම් පොයින්ට් එක අප්ඩේට් වෙලා තියෙනවා. දැන් අපි මේ ෆ්ලයි කරන්නේ නෝමල් මෝඩ් එකේ. චුට්ටක් මේ වෙලාවේ හුළඟ වැඩි චුට්ටක් ඇඩියට යන්නේ. ඔව් අපිට ඒ කියන්නේ වර්නින් එකක් එනවා මේ ඒ කියන්නේ හුළඟ ගොඩාක් වැඩි වෙද්දි. ඕ ගහ ගන්නවා. මේක ඇත්තම දැන් FPV එක සාමාන්‍යයෙන් අපි රිමෝට් කන්ට්‍රෝල් එකෙන් තමයි ෆ්ලයි කරන්න. එකෙන් තමයි කියන්නේ ගොඩක් ඇඩ්වාන්ස් ෂොට්ස් වලට එහෙම යන්න පුළුවන් එකෙන්. ඒ වුණාට දැන් මම අද රිමෝට් එකෙන් නෙමෙයි ෆ්ලයි කරන්නේ. මයි කන්ට්‍රෝල් එකෙන්. කට්ටියක් ක්‍රිකට් ගන්නවා පල්ලෙහා. දැන් FPV සාමාන්‍යයෙන් අර අපි නෝමල් ඩ්‍රෝන් එක වගේ නෙවෙයි ටිකක් රිස්කි යවන එක. ඉතින් අර පුළුවන් තරම් ඔබ්ජෙක්ට්ස් වලට ළඟින්ම යවන්න තමයි අපි try කරන්නේ. මොකද එතකොට තමයි ඒක අර ලස්සන එන්නේ වීඩියෝ එකේ. මං කලින් පාර මෙතන යවද්දි එක ගහක වදින්න කියන පළවෙනි පාර මෙතනින් නෑවේ මම මුලින්ම. එතකොට අර එච්චර අර ගස් තියෙන්නේ කොහොමද එහෙම අයිඩියාවක් තිබ්බේ නෑ. දැන් නම් චුට්ටක් අර අයිඩියා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කොහොමද හැරෙන්න ඕන, කොයි ගානින්ද අපි යවන්න ඕන, ඒ වගේ. හුළඟ චුට්ටක් වැඩි. ඒ කියන්නේ වර්නින් එකක් එනවා හයි වින්ඩ් කියලා. ඒ කියන්නේ චුට්ටක් හුළඟ වැඩි වෙද්දි ඒ වගේ දැන් සාමාන්‍ය අපි ෂටර් එක 100ට තියාගෙන තමයි යන්නේ වීඩියෝ එක. එතකොට අර මොෂන් බ්ලර් එකක් එහෙම එන්නේ වීඩියෝ එකේ. එතකොට අපි ND ෆිල්ටර් එකක් යූස් කරලා තියෙනවා මේ يعني highlights එහෙම කැපෙන්න.
අද ඇත්තන මම හිතවටා චුට්ටම් මෙතන හුළඟ සැර වැඩිය ගැන්නේ අපි ආපු වෙලාවට වඩා මේදි චුට්ට හුළඟ සැර වැඩි වෙලා තියෙනවා ඉතින් එහිදමන් ද්‍රෝණ එකය ගන්න ගත්තමකද සාමානය ගොඩා කුළඟ සැරවෙලාක මේක ඇව්වොත් ද්‍රෝණ එක හුළඟට ගහගෙන යන්න පුළුවන් ඩැමේජෙන්ඩ පුළුවන් ඉතින් ඒවාගේ අවදානමක් තියෙනවා හුළඟ වෙලාගේ අවද ඉතින් මඟයි ද්‍රෝණ ගෙන ගත්තා යවනට මම යවපු ටයිම් එක මම හිතනවා සාමන හොඳ ලිප්ස්ටියක් ගත්ත කියල මට වීඩියක් හදාගන්න පුළුවන් තරමයි ඉතින් දැන් ඒ ගත්ත ලිප්ස්ටික අරංගිහිල්ලා අපි ඒක කල කරලා ස්ටැබි කරලා එකට මියසික් ඇට් කළ තම ෆයිනල් වීඩිය ගන්න ඉතින් ඒ විදිර ගත්ත ෆයිනල් වීඩියෝ තම මෙති